හෙලෝ අයිබෝන් සියලුම දෙනාට. අද පොඩ්ඩක් එළියට යන්න හිතුවා. හැබැයි තේනුණා නැහැ. එයා ඉස්කෝලේට ගිහිල්ලා එයා එන්න කලින් අපි ඉතින් එන්න ඕන. බලමු අපි කොහෙද යන්නේ කියලා. එහෙනම් බලමු. ඕකේ අපි දැන් ඔන්න අරින්න යන්නේ TJI Osmo Pack. ඔයාලට අපි ඊළඟ වීඩියෝ එකෙන් එන්නේ මෙන්න මේකෙන් තමයි. අපි බලමු ඉතින් අපි අලුත් යාළුවොත් එක්ක ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ දැන්. පොඩි පාළුවක් වගේ දැනෙනවා. ඉතින් පාළුව නම් ඉතින් තේනු නැති හන්දා. ඒකනේ මේ ඒක හරි ගියේ නෑ. පොඩ්ඩක් ඉතින් වටපිටාව බලන් යන ගමන් ඉන්නේ. අවුල පොඩ්ඩක් ඇති පොඩ්ඩක් උදේ හන්ද පොඩ්ඩක් ක්‍රවුඩ් එක අඩුයි අද. ඉතින් හවස 5ට 6ට වගේ ආවොත් නම් ඉතින් සෑහෙන කට්ටිය ගොඩක් ඉන්නවා. අද ඉච්ච ක්‍රවුඩ් එකක් නෑ. ඔක තමයි විස්තරය. ඔන්න අපි ඉස්සල්ලාම ගියේ බේකරි සෙක්ෂන් එකට. මෙතන තියෙනවා croissants, Danish වගේ ගොඩාක් දේවල් තියෙනවා. දැන් බලපුවාම ගොඩක් French bread වර්ග, donuts, soft roll, hard roll, එතකොට multi seed ගොඩාක් බේකරි item ගොඩාක් තියෙනවා. මේ තමයි ඒරියා එක බේකරි සෙක්ෂන් එක. මේ තමයි හල්ලන් ටොමැටෝ. ඒ කියන්නේ අපි හිතමු ලංකාවෙත් ගොඩක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් කියනවා නම් මේකට අපි කියනවා ග්‍රීන් ටොමැටෝ කියලා. එතකොට මම හොටෙල් එකේ ඉන්න හන්ද ෂෙෆ් කෙනෙක් හන්ද පුස්කම් මම දන්නවා මේ ගැන. මේක අපි කියනවා බීෆ් ටොමැටෝ කියලා. ඔකත් බීෆ් ටොමැටෝ වර්ගයක් වගේ තමයි ඉතින් කියන්නේ. චුට්ටක් ඉතින් ගණන් කියන්නේ අපි හිතමු කිලෝ එක 45ක් විතර එනවා කියන්නේ ලංකාවේ මුදලින් අපි හිතමු 3500කට එහා ගිය ගාණක්. ලංකාවේ ඉතින් කවුද ඉන්නේ 3500 ගානට තක්කාලි කන්න නේද? මොන දේ වුණත් ඉතින් මිදිගිඩියක් කන්න අමතක කරෙත් නෑ ඕන්න. චෙරි ටොමැටෝ හම්බුණා. චෙරි ටොමැටෝ තියෙනවා, හල්ලම් චෙරි ටොමැටෝ තියෙනවා, කැන්ඩි ටොමැටෝ තියෙනවා. ඔක්කොම ටොමැටෝස් වර්ග තමයි තියෙන්නේ. දිගම් 8ක් වෙනවා රෝමන් ටොමැටෝ කිලෝ එකක්. මේක ඇත්තටම රසයේ ටොමැටෝ එකක්. ඕකේ මෙන්න අපි මිරට් මෝල් එකට ඇවිල්ලා ඉන්නේ දැන්. මේකට කියන්නේ බටර් ලිව්ස්. බටර් ලිව්ස් කියනවා, බොස්ටන් ලිව්ස් කියනවා. එතකොට මේකට කියනවා ඔක්ලිව්ස්. මේකට කියනවා ලොලරෝල්. මේකට තමයි කියන්නේ අයිස්බර්ග්. අර අපි නිතරම කන්නේ. මේක නම් මාත් ආසයි. එහෙනම් අපි එකක් ගත්තා. දැන් අපි ඇවිල්ලා තියෙන්නේ සී ෆුඩ් පැත්තට. ඔන්න අපිට තියෙනවා ක්‍රෑම්ස් තියෙනවා, ඔයිස් තියෙනවා. prawns, octopus, ගොඩාක් දේවල් තියෙනවා. ගොඩක් ඉතින් ගානන් මේ සීෆුඩ් ටික ලැංගුස්ටින්, සල්මන් ෆිෂ් ටික, සල්මන් එක ගොඩක් නෝවෙන් අපිත් යූස් කරනවා. ඒ හින්දා පොඩක් ෆිෂ් ගැනත් පොඩ්ඩක් අපි යූස් කරනවා හැමදේම. මේ ඔක්කොම ෆිෂ් වගේ අපි යූස් කරනවා. ඔය හැමෝරක තියෙනවා. සිල්වර් ෆිෂ් තියෙනවා. ලෝකල් සෝල්ට් තියෙනවා. red snapper, sea bass, sea bream. Kita busy aduh hawas wage waruwක આવොත් නම් ඉතින් දැහැන්න වෙලාවක් යනවා මේ ටීම් එක කරන්න. ඒකයි. ඔයාලා මගේ කලින් වීඩියෝ වල දකින්න ඇති නිව් ඉයර් එකේ දාපු වීඩියෝ එකේ එහෙම ඉන්නවා මේ මත් ක්‍රැබ් එක එහෙම. සුට්ටක් ගණන්. මං හිතන්නේ මේක ලංකාවේ සුට්ටන්නේ ගොඩක් ඇතම ලංකාවේ මුදලින් බොහෝ දුරට රුපියල් 10,000කට වැඩි ගාණක් අපි නම් යූස් කරනවා. ගොඩක් ඉතින් ෂීපුන් නම් ඔක්කොම යූස් කරනවා. ඉතින් ඔය යාළුවනේ සුට්ටක් අලුත් දෙයක් වෙයි. මම නම් ඉතින් හැමදේම සුට්ටක් පාවිච්චි කරන හන්දා එච්චර ලොකුවට ආසාවක් නැහැ. දෝනේ නම් ආසයි මේ ෂීපුන් වල. අන්නේ බලන්න. මෙන්න තවත් යාළුවෙක් ඉන්නවා. මෙන්න මේකේ නම තමයි රසල් ක්‍රෑම්ස්.
රස ක්ලෑම්ස් කියන්නේ What is that? ඕක නම් මම දන්නේ නැහැ. හැබැයි පාවිච්චි කරලා නැහැ. ඒක දැක්කහම ටිකක් කන්නත් බෑ. සුද්දන්ගේ කෑමනේ නේද? live rock lobster. කොහොමද මිල? ලංකාවේ මුදලින් ඉතින් ගණන් හදලා බලන්න. බොහෝ දුරට රින් 35000 40000 කිට්ටු. මෙතන තමයි කැනේඩියන් lobster. ඒ කියන්නේ live lobster තියෙන මෙතන. ඔක්කොම කැනඩාවෙන් එන්නේ 565 වෙනවා. ලොකු ඉතින් වෙනවා පීසස් එකක් එක්ක. මේ 135 මම හිතන්නේ මේක කිලෝ එකට දෙන්න අල්ලන එක. අමේක මත්කෑම. මත්කෑම නම් ටිකක් ගණන්. හැබැයි රසයි යාලා වෙන එක්කෙනෙක් එහෙටත් දෙන්න හදන එකක්. යාළුවනේ මේක වෙන 549ක් වෙනවා. ඉතින් ඔයාලට මගේ වීඩියෝ වල කීබෝඩ් අරේන්ජ් කරලා තියෙනවා. ඔයාලට හැම එකම දකින්න පුළුවන්. ඔයාලට ළඟදී Facebook channel එකේ ඉන්න කට්ටිය නම් ඔයාලට බලන්න පුළුවන් හැම එක්කෙනාටම මේ කීබෝඩ් ඔක්කොම අපි අරේන්ජ් කරන විදිය බ්‍රන්ච් එකේ අනම්මනම් ඒ හැම දෙයක්. අපිට ඉස්සරහට ගිහලා බලමු දැන් ভেජිටබල් පැත්තට. ඩෝනිතෝන මම කොහෙද කියලා බලන්න. අපේ තියෙන ස්ට්‍රෝබෙරි කන්නක් කැමතිනේ. ස්ට්‍රෝබෙරි තෝරන්න ගන්නවා අපි. ස්ට්‍රෝබෙරි ලොකු මිලක් නෑ. සාමාන්‍යයෙන් දිරාම් 6ක් එමු අපි. දිරාම් 6ක් කියනකින් ලංකාවෙන් රුපියල් 500ක් වගේ ගන්න. එකක් ඇති. අපි දැන් මස් පැතරත් ඇවිල්ලා තියෙන්නේ ලෑම් රැක් තියෙනවා. මිස් තියෙනවා. ඔන්න මේ වගේ චිකන් වලට වෙච්ච වෙනම පැත්තක් තියෙනවා. අපි දුක් චිකන් වලට වෙනම පැත්තක්. මෙතන බීෆ් වලට වෙනම පැත්තක්. බීෆ් මටන් ලෑම් කියන්නේ එකම පැත්තක මෙයාලා තියෙනවා. ඒක ක්‍රොස් කන්ටමිනේෂන් එකක් වෙන හන්දා මේක හොඳට බලන්න ලස්සනට. අපේ ෂෙෆ්ලා වගේ ඒක බලන්න. Hello chef. Yes, sir. How are you? How's everything good? Very good. ඔන්න මෙතන තමයි ගොඩක් ස්ටේක්, wagyu, sirloins, beef වල වල වෙනම පැත්තක්. බලන්න ඔක්කොම fresh. ඔක්කොම ඕස්ට්‍රේලියා, කැනඩා, USA වගේ රටවලින් ආපු මීට් තමයි ගොඩක් තියෙන්නේ. දැන් නිව් කරයි වල ඔක්කොම අයිටම් ටිකක් තියෙනවා. ඔක්කොම dry item. dry bean අලුතෙන් දාපු තැනක් මම කලින් නම් හිතන දැක්කේ නෑ. හැබැයි හොඳයි. milk wooden chopping board වල එහෙම තියලා තමයි තියෙන්නේ. presentation හොඳයි. අනිත් ලස්සන පොඩක් ගිහින් බලමුද? මෙන්න ඔක්කොම dry. dry bresaola, dry T-bone. ගොඩාක් ලස්සන දේවල් තියෙනවා බලන්න. ඒකට ගත්තහම ගොඩාක් ඩ්‍රයි. මෙන්න ෆිෂ් ඩ්‍රයි තියෙනවා. ස්පයිසි දාලා ස්මෝක් කරපුවම ගොඩාක් රොටික දේවල් තියෙනවා. ස්මෝක් ෆිෂ්. හරි ලස්සනයි. ඉතින් තමයි ලයිව් ඔයස්ටර් තියෙන ලස්සන වොට් පෝල් එකක් පොඩ්ඩක් හදලා අපි ප්‍රසන්ටේෂන් ටිකක් දාලා ඔක්කොම ලයිව් ආ. තව මේකට ස්ටෝන් ටිකක් දැම්මනම් තවත් ලයිව් වෙනවා. මමත් කලින් අපේ හොටෙල් එකකත් මෙන්න මේ වගේ ප්‍රසන්ටේෂන් එක මමත් කරලා තියෙනවා. එහෙනම් මම ඉතින් මේවට ගොඩාක් ආසයි. ඔන්න කැම් එකක් ගන්නත් ආවා. 1959ක් වෙනවා. ගමු නේද එහෙනම්. ඕකේ අපි දැන් ඔන්න අරින්න යන්නේ TJI ඔස්මෝ පැත්තට. ඔයාලට අපි ඊළඟ වීඩියෝ එකකින් එන්නේ මෙන්න මේකෙන් තමයි. අපි බලමු ඉතින් අපේ යාළුවෝ ඉස්සරහට ඔයාලා කොහොමද ඉන්නේ කියලා. Package, everything is here. Okay. And these are the some Okay. and on the inside have cover for the camera. And one more thing is here. Yeah, that's all. And everything will be here. This is your Bag. package. Okay.
Wow. Everything is here. This is what battery, extra battery, tripod. Okay. I need to put one more battery. Yeah. Say hi. Yeah. Done. First you have to download one application, and through the application you have to link. Huh? Okay. Say hello. Yes. Okay. Thank you. Thank you so much.